සමහර දවස් තියෙනවා කාටවත්ම නොකිය තනිය මඩන්න හිතන මුළු ලෝකෙම යාට විරුද්ධයි වගේ දැනෙන. ඔය ආස කරපු ඒ හීන ඔයාගේ ඇස්සිස්සරහා බිඳිල යද්දී ඇයි මටම වෙහෙම වෙන්නේ කියලා ඔයා දහස්වාරයක් හිතින් අඩන්න නැති මහන්සියලා අන්තිමට හැමදේම නැති වුණාම දැන් නැති මට මේක කරන්න බෑ කියලා අත්තරින් හිතුන වාර අනන්ත ඇතිවාට. හැබැයි මට එක දෙයක් කියන්න. ඔයාදුව ඉන්න තැන ඔයා අමාරුම කඩයිමක ඔයාගේ ජීවිතේ අවසානය නෙවෙයි. එක ඔයාගේ ජීවිතේ අලුත්ම ආරම්භය. කවුරුහරි ඔයාට බෑ කිව්වනම් කවුරුහරි ඔයාව දාලා ගියානම් කවුරුහරි ඔයාගේ හීනාවට hina වුණානම් ඒ හැමෝටම උත්තර දෙන්න ලෑස්ති වෙන්න. හැබැයි වචනවලින් නෙමෙයි ඔයාගේ ජයග්‍රහණයෙන්. වැටුන හැම පාරක්ම මතක තියාගන්න. රිදුන හැම තැනක්ම මතක තියාගන්න. මොකද ඒ හැම කැලලක්ම ඔයාව අද හදලා තියෙන්නේ නිකම් මනුස්සයෙක් නෙවෙයි. ලේසියෙන් වටන්න බැරි යකඩෙක්. ලෝකෙ දිනපු කිසිම කෙනෙක් හැමදේම ලේසියෙන් ලැබුණේ නැහැ. හැමෝම වැටුණා. හැමෝම තනියම ඇඬුවා. හැබැයි සාමාන්‍ය මිනිස්සුයි දිනන මිනිස්සුයි අතර තියෙන එකම වෙනස දිනන මිනිස්සු වැටුන හැම පාරකම දූවිලි ගසලා දාලා කලින්ට වඩා වේගෙන් ඉස්සරහට දිව්වා. ඒ නිසා දැන් ඇති ඔය දුක්ඛ, කම්මැලිකම, පසුතැවීම ඔක්කොම පැත්තකින් තියන්න. ඇස් දෙක පියාගෙන හිතට එකඟව තීරණයක් ගන්න. මම කවුද කියලා මුළු ලෝකෙටම පෙන්නනවා. අදම නැගිටින්න. සයිලන්ට් එකේ වැඩ කරන්න. ඔයාගේ හීන පස්සේ නොසැලී දුවන්න. මතක තියාගන්න. ඔය ආවේ නිකම්ම පෙරදිලා යන්න නෙවෙයි. ලෝකෙම ජය ගන්න.